එක්තරා ගමක ගොවිතැන් කරන ගොවි කෙනෙකුයි පෝසත් මසුරු මිනිසෙකුයි හිටියා. මේ ගොවියාගේ නම සිරිසේන. මසුරු මිනිසයාගේ නම මහතුන්. ඒ විතරක් නෙවෙයි, මේ ගමේ අහිංසක දුප්පත් මිනිස්සු ටිකක් හිටියා. සිරිසේන ගොවියා දුප්පත්, නමුත් බුද්ධිමත්, ඒ වගේම විහිළුකාරයි. හැබැයි මහතුන් නම් ධනවත්, අතිශයින් ලෝභී, අහංකාර, ලෝභයෙන් අන්ධ වුණු මිනිසෙක්. මේ අතරේ මේ ගමේ තවත් සුවිශේෂී චරිතයක් හිටියා. ඒ තමයි නන්ද නෝනා. එයා හරිම විනෝද චරිතයක්. එයා නිතරම අනිත් අයව හිනස්සලා තමයි කල්ගත කරන්නේ. ඔන්න මේ කතාව මුලින් පටන් ගන්නේ සිරිසේන ගොවිතුමාගෙන්. ඔන්න ඉතින් දවසක් දා හැමදාම වගේ සිරිසේන කුඹුරු වැඩ කර හිටියා. සින්දුවක් කිය කුඹුරේ ගොයම් පැල හිටව තමයි ඔහු හිටියේ. වැව් පිරෙන් කුඹුරු ඉනාවේ. මට තියෙන්නේ බත් එකයි. එකම මගේ සම්පතයි. ඔන්න ඔහොම කියනකට නන්ද නෝනා එතනට ආවා. සුපුරුදු විදිහට නන්ද නෝනාත් පොඩි විහිළුවක් කරගෙන කතාවට වැටුණා. ආයෙත් සින්දු කියනවද සිරිසේනේ? උඹට සල්ලි නැතුව සතුට කොහෙන් බෑ. නන්දනෝනේ, සල්ලි මිනිස්සුන්ට හිමි වෙන්න පුළුවන්. හැබැයි සතුට මිනිස්සු ඔයා ගන්න ඕනේ. මේ අතරදී මහතුන්ගේ ගෙදර ලොකු කෑගැහිල්ලක්. මහතුන්ට හොඳටම කේන්ති ගිහින්. ඔහු තමන්ගේ සේවකයින්ට කෑ ගහන ගමනුයි හිටියේ. මට තව සල්ලි ඕනේ. මේ කම්බිල් තියෙන හැම දෙයක්ම මට අයිති වෙන්න ඕනේ. මහත්තයා, සිරිසේන ගොවියාගේ කුඹුර හරි වටිනවා. ඒකත් එහෙමද? එහෙනම් ඒ කුඹුරත් මගේ. ඒක මටයි අයිති. ඔන්න ඉතින් මේක අහපු මහතුන් තවත් තණ්හාවෙන් පෙරලා ගියා. හොයනවා. ඒ ගම්මට අයිති වෙන්න තියෙන හැම දෙයක්ම හොයනවා. ඔන්න ඔහොම කියලා ඔහු වහාම සිරිසේනව හමු වෙන්න හිතාගෙන පිටත් වුණා. ඔන්න මහතුන් සිරිසේන හමුවට ආවා. මහතුන් සිරිසේනට ලං වුණා. සිරිසේනේ, උඹ දුප්පත් නේද? මම උඹට රන් කාසි 10ක් දෙන්නම්. කුඹුර මට දීලා දාපා. මහත්තයා, මට සල්ලි වලට වඩා කුඹුර වටිනවා. මට සල්ලි නෙවෙයි, කුඹුරයි ඕනේ. මේ කුඹුර මගේ පියාගේ ජීවිතය වගේ. මං නිය රැක ගන්න ඕනා. හරි. හොඳට හිතලා බලන මට කියනවා. මං ආයෙත් දෙනවා. එහෙනම් මම යන්නම්. මතකයිද කියපුගේ? ඔන්න ඔහොම කියලා මහතුන් පිටත් වුණා. ටික වෙලාවකට පස්සේ සිරිසේන කල්පනාවකට වැටුණා. ලෝකයේ තියෙන බිඩිහක පාඩමක් බීලා හිත හපන්න වෙනවා. ඔන්න ඔහොම ටික දවසක් ගියා. මහතුන් දවසක් සිරිසේන, මම අර කිව්ව දේ ගැන හිතුවද? අද මම ආවේ ඒකට උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ. මම හිතුවා. ඔන්න සිරිසේන මහතුන්ට අමුතු යෝජනාවක් දුන්නා. මහත්තයා, මේ කුඹුරේ මැජික් එකක් තියෙනවා. මැජික්? කොච්චර සල්ලි එනවද? ලෝභයට අනුව තමයි මහත්තයා. ඒක අහලා මහතුන් සිරිසේනට කාසි මල්ලක්ම දුන්නා. මහතුන් දිගින් දිගටම සල්ලි දාන්න ගත්තා. ඔහොම ටික දවසක් ගියා. මහතුන් දවසක්, ඇයි මට මුදල් ලැබෙන්නේ නැත්තේ? සිරිසේන මට බොරු කරා. මහතුන් හොඳටම කෑ ගැහුවා. මේ අතර සිරිසේන සංසුන්ග මහතුන්ට මෙහෙම කිව්වා.
මහත්තයා ලෝපිය වැඩිවීමෙන් ලැබෙන්නේ අඩුවෙන් ලෝපිය දැතිවූ විටයි ඔබට බොහෝ දේ ලැබෙන්නේ. මහතුන්ගේ සියලුම ධනය අවසන් වුණා. ගමේ මිනිසුත් සත්‍ය දැනගත්තා. මේ අතර නන්ද නෝනා හයියෝ කුඹුරකට පුළුවන් දෑ කාසි මවන්න. ලෝභකම නිසානි මේ හැමදේම. නන්ද නෝනටයි ගැමි මිනිස්සුන්ටයි හොඳටම හිනා. මේ අතර මහතුන් බිම බලාගෙන හරිම දුකෙන් තමයි හිටියේ. මට තිබුණ දේ මදි කියලා හිතුව නිසා මට නැති වුණේ හැමදේම. මහතුන් හරිම දුකින් තමයි එහෙම කිව්වේ. ඔන්න මේ අතරෙදි සිරිසේනත් මහතුන්ගේ ගෙදරට යන ගමන් තමයි හිටියේ. ඉතින් මහතුනුත් කාසිමල්ල අතේ තියාගෙන වාඩි වෙලා හරිම දුකෙන් තමයි හිටියේ. ඔන්න සිරිසේන මහතුන්ගේ ගෙදරට ආවා. මහතුන් දුකින් ඉන්නව දැකපු සිරිසේන මෙහෙම කිව්වා. මහත්තයා සල්ලි නැතුව ජීවත් වෙන්න පුළුවන්. හැබැයි බුද්ධිය නැතුව බෑ. දැක්කනේ දයාළුවනේ, මේ කතාවේ අපිට කියන්නේ ලෝභය විනාශයයි බුද්ධිය සම්පතයි. ලෝභ මහතුන්ට ඊට පස්සේ වෙච්ච දේ අරගෙන ඉක්මනට එන්නම්. චූටි ඔයාලා පරිස්සමින් ඉන්න ඕනේ.